මුහුදෙන් වට වෙලත් ශ්‍රී ලංකාවේ ලුණු හිඟයක් ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා නේද? ඔව් ඒක ඇත්ත. කඩවල වල ලුණු රාක්ක හිස් වෙලා සමහරුන්ට ලුණු පැකට් එකක් හොයාගන්න කඩවල කීපයකටම යන්න ඕනා කියලා තාරංචි. අවන්හල් පවා වැඩි මිලට ලුණු ගන්න තත්යකට ඇවිල්ලා කියලාත් කියනවා. ඉතින් කොහොමද මේක වෙන්නේ? අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර ටික දිහා බලලා මේක ටිකක් ගැඹුරින් විමසමු. හොඳයි. ඇත්තටම මේකට හේතු කීපයක්ම බලපාලා තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ. මූලාශ්‍ර දිහා බැලුවම ප්‍රධානම කාරණයක් තමයි අයහපත් කාලගුණය. කාලගුණය. ඔව්. ඒත් එක්කම නිෂ්පාදනයේ අඩුවීම, ඉල්ලුමයි සැපයුමයි අතර පරතරයක් ඇතිවීම, සමහර විට අර සැලසුම් කරන්නේ යම් ගැටලු. ඒ විතරක් නෙමෙයි පාරිභෝගිකයන් මේකට ප්‍රතිචාර දක්වන විදිය, ඒ කියන්නේ බය වෙලා එකපාර ගොඩක් ගන්න එක වගේ දේවලුත් මේකට දායක වෙලා තියෙනවා කියලා පේනවා. රජයේ ප්‍රතිචාර එහෙමත් තියෙනවා නේද? අර ආනයනයේ කිරීම ගැනත් කතා වෙනවා. ඔව් ඒ ගැනත් තොරතුරු තියෙනවා. අතීතයේ ආනයනය කරපු හැටි සහ දැන් ගන්න පියවර ගැනත් සඳහන් වෙනවා. ඇත්තටම වෙළඳසැල් හිමියන් පවා මේක තහවුරු කරනවා නේද ලුණු හිඟයි කියලා. සමහරු කියන්නේ කෙලිම වැස්ස නිසා කියලා. ඔව් ඒක තමයි ප්‍රගාර වශයෙන් කියවෙන්නේ. හැබැයි තවත් සමහරු කියන කතාවක් තමයි හිඟයක් ගැන ආරංචි වුණා ගමන් මිනිස්සු අර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එකපාර ගන්නවා. ඒකත් මේ හිඟේ වැඩි වෙන්න හේතුවක් කියලා. ඒකත් වෙන්න පුරුවන්. පැනික් බයින් කියන එකනේ. හරියටම. මේ අතරේ රජය දැන් ආනයනයට අවසර දීලා ගිය දෙසැම්බරයේ ටොන් 30000ක් විතර දැන් ආයෙත් මේ මාසෙත් තව ටොන් 40000ක්. ඔව් ඒක ටිකක් පුදුමයි වගේ නේද? මොකට මීට මාසයකට විතර කලින් අමාත්‍යවරයෙක් කතා කරලා තිබුණේ ලුණු අපනයනය කරන්න පුළුවන් තත්වයක් ගැන. ඒකනේ. එතකොට මේ හදිසි වෙනසට ප්‍රධානම හේතුව විදිහට ලුණු සංස්ථාව කියන්නේ මොකද්ද? ලංකා ලුණු සංස්ථාව, ඒ කියන්නේ අපේ රාජ්‍යාංශයේ ප්‍රධාන ලුණු නිෂ්පාදකයා, එයාලා අවධාරණයෙන්ම කියන්නේ මේ අනපේක්ෂිත විදිහට දිගටම පැවතුණු අයහපත් කාලගුණය තමයි හේතුව කියලා. එයාලගේ ඇස්ටිමේන්තු අනුව 2024 බලාපොරොත්තු වෙලා තියෙන මෙට්‍රික් ටන් 1,25,000ක්. හැබැයි නිෂ්පාදනය කරගන්න පුරුවන් වෙලා තියෙන ටන් 40000ක් විතරයි. ලොකු අඩුවක්. ලොකු අඩුවක්. හැබැයි වාසනාවකට වගේ 2023න් ඉතුරු වෙච්ච තොගයක් තිබිලා තියෙනවා. ටන් 70000ක් විතර. ඒක නිසා තමයි 2024 ලොකු බලපෑමක් දැනුනේ නැත්තේ. හරියටම ඒ තොගේ නිසා අවුලක් උනේ නැහැ. හැබැයි ඒ තොගය ඉවර වෙලා තියෙනවා 2025 පෙබරවාරි වෙනකොට. එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඔව් ඊට පස්සේ අලුත් නිෂ්පාදන පටන් ගන්න බැලුවත් 2025 මුල් මාස 3, ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මේ මාසවල දිගටම වහින්න ගත්තා. ලුණු හදන්න බෑ වැස්සොත්? බෑ. ලුණු මිදෙන්න එනකොටම වැස්සට සීදිලා යනවා. ලුණු සංස්ථාවේ සභාපතිවරයා කියන විදිහට නම් මේ වගේ තත්ත්වයක් ආවේ අවුරුදු 20කට විතර පස්සෙලු. අවුරුදු 20කින්. ඒත් මූලාශ්‍රවල තියෙනවා නේද මේ ලුණු ආනයනය කියන එක මිට කලිනුත් වෙච්ච දෙයක් කියලා. ඕ ඒක අලුත් දෙයක් නෙවෙයි. 2015 2009 අතර කාලේ කිලෝග්‍රෑම් මිලියන 68ක් විතර ගෙන්නලා තියෙනවා. ඒකට රුපියල් මිලියන 1100ක් විතර වියදම් වෙලා. සෑහෙන ප්‍රමාණයක්. ඔව්. ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙනවා නිෂ්පාදනය මදි වෙන වෙලාවල් තියෙනවා. රටේ වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටන් 180,000ක් විතර කියලා තියෙනවා. ඉතින් මේ වගේ කාලගුණ තත්ත්වයක් එක්ක ඒ ඉලක්කයට යන්නේකනම අමාරුයි වගේ නේද? හම්බන් තොට ගන්නත් සඳහනක් තියෙනවා. මොකද මේ වෙද්දි ටන් 25000ක්වත් හදන්න ඕන තැන හැදිලා තියෙන්නේ ටන් 18000ක් විතරයි කියලා. එතන තඩුවක් තියෙනවා. ඉතින් ඔව් කාලගුණිය කියන එක පැහැදිලිවම ලොකු සාධකයක්. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි අර මූලාශ්‍රවල තවත් පැත්තක් ගැනත් කතා කරනවා. මේ මොකක්ද? පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරී වගේ සංවිධාන. එයාලා පෙන්වා දෙනවා මේක හුදෙක් කාලගුණ ප්‍රශ්නයක්ම විතරක් නෙවෙයි, යම් දුරකට සැලැස්මම් වල දුර්වලතා සහ නිසි පර්යේෂණ නොකිරීමේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ මේ මූලාශ්‍රවලට අනුව සම්පූර්ණයෙන්ම කාලගුණයට විතරක් බරපතවන්නත් බෑ කියන එයාලගේ තර්කය ඒකයි. ඒ කියන්නේ දෛනික, මාසික, වාර්ෂික ඉල්ලුම කොච්චරද? ඉල්ලුම වැඩි වෙන කාල මොනවද? නිෂ්පාදන කාල සීමා කොහොමද? මේවා ගැන නිවැරදි දත්ත පද්ධතියක් පුරෝකථනයක් තියෙන්න ඕනේ කියන එක. එයාලා යෝජනා කරනවා දැන් කෘෂි පර්යේෂණ ආයතන වගේ තියෙනවනේ. ඒ වගේ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධෙනුත් පර්යේෂණය කරන්න, දත්ත විශ්ලේෂණය කරන්න, රජයට උපදෙස් දෙන්න අවශ්‍යයි කියලා. ඒකත් හිතන්න ඕන කාරණයක් තමයි. කොහොම හරි මේ ක්ෂණික හිඟයට තවත් හේතුවක් විදිහට ලුණු සංස්ථාව කියනවා මිනිස්සු බය වෙලා වැඩියෙන් ලුණු ගන්න එක. ඔව් ඒකත් යාලා කියනවා. ඒ දැන් අර ආනයනය කරන ටන් 40000ක් ලැබුණම ප්‍රශ්න විසඳෙයි කියලා යාලා හිතනවා. ඔව් ඒකේ එන්න තියෙන්නේ ලංකා ලුණු සමාගමටයි ජාතික ලුණු සමාගමටයි ඊට අමතරව කරවල නිෂ්පාදනයේත ධීවර අමාත්‍යාංශයටයි නේද?
ඔව් ඒ විදිහට තමයි බෙදිලා යන්නේ. ලංකා ලුණු වලට 10000ක්, ජාතික ලුණු වලට 20000ක්, දීවර අමාත්‍යාංශයට 10000ක්. හරි. ඒක ඉතින් ක්ෂණික විසඳුම. හැබැයි මෙතන ගැඹුරු කාරණයක් තියෙනවා. ඒක තමයි ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයාම පිළිගන්න කාරණයක්. ඒ මොකද්ද? එතුමා කියනවා මේ වගේ කාලගුණ තත්ත්වයක් ආවොත් ඇත්තටම ලුණු නිෂ්පාදනයට වෙන විකල්පයක් නැහැ. తాවකාලිකව පිටරටින් ගේනව ඇරෙන්න කියලා. ඒ කියන්නේ දිගුකාලීන විසඳුමක් නෑ වගේ දෙයක්ද? ඒ මොහොතට නෑ කියන එක. මේකෙන් ඇත්තටම පේන්නේ මේ කාලගුණ විපර්යාස කියන එකට අපි කොහොමද මුහුණ දෙන්නේ, සැපයුම කොහොමද ස්ථාවරව තියාගන්නේ කියන එක ගැන දිගුකාලීන තිරසාර විසඳුම් වල අවශ්‍යතාවය. එන අපිට මේ කතා කරපු මූලාශ්‍ර ටික සාරාංශ කළොත් මේ ලුණු හිඟට ක්ෂණික ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අනපේක්ෂිත යහපත් කාලගුණය. ඒක පැහැදිලි. ඔව් ඒත් එක්කම අර සැලසුම්කරණයේ පුරෝකතනය වගේ දේවල් වලත් යම් ගැටලු තියෙන්න පුළුවන් කියන ප්‍රශ්නෙත් මතුවෙනවා. අනික අවශ්‍ය වෙලාවට ලුණු ආනයනය කරන එක අතීතයේ ඉඳලම සිද්ධ වෙච්ච දෙයක් කියලාත් පැහැදිලි. ඇත්ත වශයෙන්ම ආනයනය කියන්නේ ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාව සපුරන ක්ෂණික විසඳුමක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මුහුදෙන් වටවුණු රටක්නේ. ඔව්. ඉතින් ලුණු වගේ මූලිකම දෙයකටත් නිතරම වගේ ආනයනය මත යපෙන්න වෙන්නේ එක කොයිතරම් දුරට තිරසාරද? ඒක නේද හිතන්න ඕන කාරණේ. ඒක ඇත්ත. සමහර විට මේ අත්දැකීම අනාගතයේදී මේ කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන විදිහේ නිෂ්පාදන ක්‍රම ගැන වඩා හොඳ සැපයුම් කළමනාකරණයක් ගැන දියුණු පුරෝකතන පද්ධති ගැන මේවා ගැන අපිව වඩාත් ගැඹුරින් හිතන්න පොළඹවන වෙන්න පුළුවන් නේද?